පින්නතුනි ජීවිතේ අපිට කවදාකවත් නොහිතපු විදිහේ අලාභ හානි සිදු වෙන්න පුළුවන්. කවුරු හරි අපේ දෙයක් පැහැරගත්ත විට හරි අපිව පරාජය කරාට පස්සේ හරි අපිට වෙන දේ තමයි අපේ හිත පශ්චාත්තාපයෙන් සහ ක්‍රෝධයෙන් දැවෙන්න පටන් ගන්න එක. නමුත් මතක තබා ගත යුතුයි අහිමි වූ දේට වඩා ඔබ තුල ඇති කරගන්නා වෛරය ඔබේ අනාගතයට හානිකර බව. සිද්ධ වෙච්ච හැම දෙයක්ම අතීතයට බාර දීලා මම දැන් නිදහස් කියන හිතවිල්ල ඇති කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. අල්ලාගෙන ඉන්නවට වඩා අතහැරීම සැපයක් බව වටහා ගැනීමම තමයි සැබෑ ප්‍රඥාව.